පුතේ මේ වීඩියෝ දාන්නේ 2027 රිවිෂන් ආරම්භය ගැන සහ ඒක තුල වෙන වැඩපිළිවෙල ගැන සහ ඒ ටයිම් කොහොමද තියෙන්නේ කියන කාරණා ටික පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. හරිද මේ වීඩියෝ එක බලනකොට මෙන්න මේ කාරණා ඔළුවේ තියාගන්න. හරි බං? දැන් 2026 එක්සෑම් එකට මුහුණ දුන්නා. මුහුණ දුන්නාට පස්සේ උඹ ළඟ ලොකු අත්දැකීම් සමූහයක් තියෙනවා. උඹ 26ට රෙඩි වුණ ළමයෙක් නම් ඒ කියන්නේ 26 එක්සෑම් ලියපු ළමයෙක් නම් ඒ ලියන්න උඹ ඒ දීපු කාල සීමාව තුල වැඩ කරපු ආකාරයත් එක්ක පේපරේට මුහුණ දෙන්න ඕනේ මොන වගේ කාරණාවක්ද කියන එක. ඒ ඔබගේ විග්‍රහය. හරිද? හැබැයි අපි මේකේ මේ සබ්ජෙක්ට් එක උගන්වන ගුරුවරු විදියට මේ සබ්ජෙක්ට් එකේ ළමේ කොහොමද හරි ලොකු ස්ට්‍රෙස් එකක් නැතුව දෙන මොන පේපරේ ආවත් ඒකේ ලොකු ලකුණකට යන්න ඕනි කියන පාර හරියටම දන්න මිනිස්සු විදියට මම කියන කතාව චුට්ටක් විතර අහගන්න. මේකේ ලොකු වෙන පරස්පරයක් තියෙනවා. පළවෙනි වැදගත්ම දේ තමයි දැන් අපි අපේ ළමයිතුත් මේ සැර එක්සෑම් වලට ලිව්වනේ බං. ඒ ලියපු ළමයි අතර ඔය දෙපිරිසම ඉන්නවා. හරි? දෙපිරිසම ඉන්නවා. හරිද? MCQ 47 වගේ ලොකු ලෙවල් එකක් ගහපු ළමයි ඉන්නවා. හරි? සහ MCQ අඩු ළමයිතුත් ඉන්නවා. ඔය දෙපැත්ත හැදුනේ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරනවා නම් අංක එක උඹලා දැනගන්න ඕන. පුතේ මේක වෙන්නේ මේ ඔය ලොකු MCQ ප්‍රමාණයකට යනවා කියන කාරණාව වෙන්නේ දවසකින් දෙකකින් මාසයෙන් තුනකින් මාසයකින් දෙකකින් නෙමෙයි බං. මේ සබ්ජෙක්ට් එක කියන එක අර අලෝගෙන ගිහිල්ලා අපිට එක්සෑම් එකට ලියන්න ගියොත් ඒ අහන තැන්වලදී අපි හිර වෙනවා අනිවාර්යෙන්ම. ඒතර සබ්ජෙක්ට් එක අපි හරියට දැනගෙන හරි තාර්කිකව දැනගෙන ඒක වෙන්නේ මෙහෙමයි කියන එක සරලවොත් ඇයි කියන ප්‍රශ්නයට උත්තර හදාගෙන එක්සෑම් එකට ගියා නම් හරි බං අපිට මොන විදිහේ පේපර් එකක් දුන්නා හරිද අපිට කොන්ද කෙලින් තැනකට ෆේස් එකක් දෙන හැකියාව හැදෙනවා. වැදගත්ම දේ හරිද ලංකාවට ඉස්සරහට හොයන්නේ හරි ඕන ප්‍රශ්නයකට ෆේස් කරන්න පුළුවන් ඒ කියන පර්සනැලිටි එක තියෙන පුතේ වෛද්‍යවරු සහ ඉංජිනේරු පිරිසක්. ඒ පිරිස තෝරගන්න පුළුවන් විදියට පේපර් එක කොහොමත් උතරින් පස්සේ දිගටම නිර්මාණය වෙනවා. ඒක නිසා තමන් ඩොක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන සාධකය තමයි ඒ පේපර් එකට මුහුණ දෙන්න අවශ්‍ය කැපැසිටි එක ඔබ යම් කාල සීමාවක් අරගෙන නිර්මාණය කරගන්න එක. ඉතින් අපිට ඒක නිර්මාණය කරන්න නම් අනිවාර්යෙන්ම ඔබ මේ සබ්ජෙක්ට් යම් කාල සීමාවක් පුරාවට එක දිගට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එක දිගට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙම නොවුනොත් මේ වැඩේ කරන්න බෑ. හරි? ඉතින් මම මේ කාරණා මුලදීම කිව්වේ උඹ මේෂයි එකේ එකතු එක්ස්පීරියන්ස් ටිකත් එක්ක ඔබ 27 එක්සෑම් එකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන ළමෙක් නම් ඔබට තව අවුරුද්දක් කාල සීමාවක් තියෙනවා. හරි බං? ඔය කාල සීමාව හරි අර කියන ලෙවල් එකට යන ළමයෙකුට තියෙන ලිමිටඩ්ම කාල සීමාවක්. ඒ කියන්නේ ඔබ හිතන්න එපා ඔබට කාලේ වැඩිපුර තියෙනවා කියලා. මේ තියෙන කාල සීමාව හරියට මැනේජ් කළොත් ඔබට පුළුවන් මොන පේපරේට උනත් හරියට ෆේස් කරන ළමයෙකුටපත් වෙන්න. හැබැයි මේ තියෙන කාලය සීමිතයි. හොඳට රීති තියාගන්න. මේක තවදුරටත් ඔබ මේක අතහැරලා හිටියොත් ඔබට ඉස්සරහට අර අපි කියන ලෙවල් එකට ඔබ එන්න පුතේ කාලය ප්‍රමාණවත් වේද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඒක නිසා සබ්ජෙක්ට් දන්න මිනිස්සෙක් විදියට එක්සෑම් එකට ෆේස් කරන්න ආසයි නම් මේ කියන වැඩ පටන් ගන්න. දැන් ඒකට කාලේ හරි. හරිද? හරිද? මේ වැඩේ ඔබ ගුරුවරයෙක් විදියට හරි ෆිසික්ස් වලට මම තෝරගන්නවා නම් අපේ ක්ලාස් එක තුලින් ඔබට නිර්මාණය වෙන්න අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක හැදෙන්නේ කොහොමද? ඔබට බිඳුවේ ඉඳන් මේ ගමන යන්න පුළුවන්. හරි 26 බින්දුවේ බිඳුව නම් ඒ බිඳුවේ උනත් මේ කාල සීමාව මැනේජ් කරලා ඔබට අර කියන MCQ 47 48 ලෙවල් එකට ගහගන්න මොන විදිහේ පේපර් එකක් ආවත් හරිද? පුළුවන් වේද පුළුවන් වෙන්න අපේ පන්ති තුල කරන්න මොනවද කියන කාරණා ටික පැහැදිලි කරන්න තමයි මම මේ පොඩි වීඩියෝ එක දාන්නේ. හරිද? එකට මම කියන්න තියෙන මෙච්චරයි. උඹ සූදානම් නම් මහන්සි වෙන්න. උඹ සූදානම් නම් මහන්සි වෙන්න. උඹ ඉන්නේ බිඳුවේ වුණත් ප්‍රශ්නයක් නැහැ. උඹ A+ එක තමයි යන ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් අපලක තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එකේ තුල පුතේ A to Z තියරි ආවරණය ගැඹුරෙන්. හරි සරලව නෙමෙයි. A to Z තියරි ආවරණය ගැඹුරෙන් පුතේ පාස් බේස් 1980 ඉඳන් ඩිස්කෂන් එක. හරි පාස් බේස් වලට අමතරව වෙන ප්‍රශ්න ඩිස්කෂන් එක. සහ අමාරු සංකීර්ණ ගැටලු සාකච්ඡා කිරීම. පුතේ එතකොට මැක්ස් පේපර් සීරීස් එකකින් ඉතාම අමාරු ගණන් ඇතුළත් වෙන විදිහේ පේපර් සාකච්ඡාව කියන සියල්ල එකතු කරලා අපි ලස්සන වැඩ පිළිවෙලක් 2024 වෙනුත් හදලා තියෙනවා. හරිද? ඒ නිසා මේක හරියට මහන්සි වෙන්න පුළුවන් නම් විතරක් ඒ කැපැසිටි එක උඹලඟ තියෙනකල් උඹට හිතනවා නම් වැඩෙත් එක ජොයින් වෙන්න. උඹට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හරි මම වැඩේ පැහැදිලි කරන්නම්. මේ සැරේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ කොහොමද කියන කතාව. පුතේ පේපර් ක්ලාස් එක සම්බන්ධ කරපු වීඩියෝ එකක් මම තව එකක් YouTube එකට දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඒකත් බලන්න පේපර් එක මම එතන විස්තර කරලා තියෙනවා. පේපර් එක අපි දැවැන්ත වැඩ පිළිවෙලක් විතර මේ සැරේ කරගෙන යනවා. හරිද? ඒකේ සමස්ත වැඩ පිළිවෙල ඔයගොල්ලෝ බලන්න YouTube channel එකේ ආයේ මේ වීඩියෝ එකට කලින් වීඩියෝ question එක දාලා තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් බලලා පේපර් ක්ලාස් එක ගැන වෙනම කතා කරමු. මම මේක ගන්නේ රිවිෂන් වැඩ පිළිවෙල. ඒ කියන්නේ පුනරීක්ෂණ වැඩ පිළිවෙල වෙන විදිහ ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. සම මේක මම මේන්ලි ફોකස් කරන්නේ පුනරීක්ෂණ වැඩ පිළිවෙල පිළිබඳව පමණයි පුතේ. හරි? හරි. අපි පුනරීක්ෂණ වැඩ පිළිවෙලට ආවොත් පුතේ මෙන්න මේ කාරණා කීපය. මේකේ වැදගත්ම වෙන්නේ මෙන්න මේ කාරණා ටික.
ඉතින් පළවෙනි එක අපි මේ ප්‍රෝග්‍රෑම් එක තුළ මුළු විෂය නිර්දේශයෙන්ම තියරි වශයෙන් අධ්‍යයනය කිරීමක් සිදු කරනවා. ඒක පොඩ්ඩක් අබා වෙන්න එපා. මුළු විෂය නිර්දේශයෙන්ම ආවරණය කරනවා. ඒ ආවරණය කරන්නේ රිවිෂන් ළමයින්ට ඉතාම ඵලදායී වෙන විදියට ඒකේ සරලම අදහස තමයි පුතේ මුල අග දෙක එක සැරේ අපි ආවරණය කරනවා. ඔබ බලාපොරොත්තු වෙන්නෙත් ඒක. මොකද හේතුව උඹට ඉස්සෙල්ලිපු ෂයි එකේ තුල අවසානට එන යුනිට් ප්‍රමාණය ප්‍රැක්ටිස් කරද්දී වෙච්ච කාලය අඩු වෙන්න පුළුවන්. ඒ යුනිට් ප්‍රමාණය ඔබ මීට සැරේ මුලින් අල්ල ගන්නවා නම් සහ ඒක ලකුණු ගන්න ලේසි යුනිට් ටික නිසා ඔබට හොඳින් ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. තමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ ප්‍රධාන වශයෙන් මුල සහ මැද කියන දෙක එකට ලින්ක් කරගෙන තමයි ඉස්සරහට අරගෙන යන්නේ. ඒතර උඹට අග යුනිට් ටික ඊටාම කෙටි කාලයක් තුළ ආවරණය කරගෙන ඒකේ තියෙන අඩු දැනුම පොහොසත් මට්ටමකට සකස් වෙන්න පුළුවන්. ඒතර ඒක වෙන්නේ කොහොමද? ඒ ටයිම් ෆ්‍රේම් එක මම අවසානට කියන්නම්. ඒතර ඒක මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන වැදගත්ම කාරණාවක්. ඊළඟ එක තමයි පුතේ අපි මේක නිකන් කරන්නේ යම් යුනිට් එකේ තියරි කාරණා ටික අපි කතා කරනවත් සමගම අපි 1980 ඉඳන් 2026 දක්වා වූ පාස් ෆේස් වලින් ඒ හා සම්බන්ධව නිර්මාණය වෙච්ච පාස් ෆේස් ටික බලත් එක්ක කතා කරනවා, ඩිස්කස් කරනවා. සහ ඊට අදාළ ෂෝට් නෝට් පන්තිය තුල සකස් කිරීම වැඩේ කතා කරනවා. ෂෝට් නෝට් නැතුව පන්තිය තුල ඔබට තවදුරටත් රැඳී සිටින්න බෑ. ඒක අනිවාර්යෙන් ඒ සතියට අදාළ හෝම්වර්ක් එක වශයෙන් අපි ඒක ඔබව චෙක් කරනවා. ඔබ ෆිසිකලි සම්බන්ධ වුණත්, ඔබ ඔන්ලයින් සම්බන්ධ වුණත් ඔබ පන්තිය තුල අනිවාර්යෙන්ම චෙක් කරනවා. සහ ඔබ අනිවාර්යෙන් ගයිඩ් කරනවා. ඔබ මහන්සි වුණොත්, ඔබ අපි කියන වැඩේ කළොත් ඔබට අනිවාර්යෙන් ඔබ මොන විදිහේ ළමයෙක් වුණත් A+ එකක් මේක හදනවා. ඒක අපි ලස්සනට ප්ලෑන් කරලා හදපු ප්‍රෝග්‍රෑම් එකක් තමයි 2027 වලින් ක්‍රියාත්මක වෙන්නේ. පුතේ ඊළඟට මේ ප්‍රෝග්‍රෑම් එක අවසාන වෙද්දී අඩුම MCQ 3000+ ප්‍රමාණයක් ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් විතරක් පේපර් ක්ලාස් ඇතැරලා ඔබ මේකෙන් විතරක් ආවරණය කරනවා. ඒතර විභාගෙට එන MCQ ටික අනිවාර්යෙන්ම අපි මේ කතා කරන MCQ ප්‍රමාණය තුල තියෙනවා. හරිද? ඒක නිසා මේක අනිවාර්යෙන් පට්ට දැවැන්ත වැඩපිළිවෙලක්. සහ උඹ මේ දක්වාම තියෙන මොකද දැනුම අදාළ වෙන්නේ නැති වැඩපිළිවෙලක්. අදාළ වෙන එකම දේ ඔබ මේ කියන විනය තියාගන්න ඕන. අංක 1 විනය. 2 ගුරුවරයෙක් විදිහට ඔබ මාව විශ්වාස කරන්න ඕන. 2 3 ඔබ මහන්සි වෙන්න ඕන. හරි. ඔය ටිකට ඔබ සූදානම් නම් හරි ඔබ මොන විදිහේ තැනක හිටියත් මේ ප්‍රෝග්‍රෑම් එක කරුවෙද්දී ඔබට අවශ්‍ය වන අකුරෙන් ප්‍රතිඵල නිර්මාණය කරන්න පුළුවන් විදිහේ මිනිස්සෙක් බවට පත් කරනවා. ඒකේ අස්සක් මුල්ලක් නෑර පීරලා ඔබට සබ්ජෙක්ට් එක දෙන වැඩේ ඒ වගකීම මම බාර ගන්නවා. හතර මේ ප්‍රෝග්‍රෑම් එකේ පුතේ ටයිමින් විතර යන්නේ සෑම සෙනසුරාදාවකම. හරිද? උදේ 7:45 ඉඳලා පුතේ හවස 1 වෙනකම් යුනිට් රිවිෂන් එක පටන් ගන්න. ඒක පටන් ගන්න පුතේ ධාරාව යුනිට් එකෙන්. ධාරාව යුනිට් එකෙන් පටන් ගන්න. ඒතර මේක ලංකාවට ඉන්න ඕන් ළමයෙකුට ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. සහ ෆිසිකලි ඇබිලිපිටිය රිට්සොන් ආයතනයේදී මේකෙන් ටයිම් එකේ තියෙනවා. ඒතර ඔය ෆිසිකලි ඇබිලිපිටි රිට්සොන් ආයතනයේ පවත්වන ක්ලාස් එක පුතේ ගිය අවුරුදු වල ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මේ ටයිම් ෆ්‍රේම් එකේ නෙමෙයි තිබුණේ. නමුත් මේ අවුරුද්දේ පොඩි වෙනස් වීමක් වෙලා තියෙන එක පේපර් ක්ලාස් එක. හරි පේපර් ක්ලාස් වලට අපි ලොකු ටයිම් එකක් අපි arrange කරපු නිසා මේ සැරේ පුනරීක්ෂණ වැඩපිළිවෙල යන්නේ පුතේ සෙනසුරාදා පෙරවරු 7:45 ඉඳලා හවස 1 දක්වා. ඒතර මේක අපි එකටම ධාරාව යුනිට් එකෙන් පටන් ගන්න. එතකොට ඔයගොල්ලන්ට අර අගින් සෙට් යුනිට් එක මේ සෙනසුරාදා දවස් ටිකෙන් ඉක්මනට ආවරණය කරගන්න පුළුවන්. හරි බං? හැබැයි එහෙමුණයි කියලා ඔය මුල් යුනිට් වල යාන්ත්‍ර විද්‍යාව වගේ යුනිට් වල මොකද අඩුපාඩු තියෙන පුළුවන්. ඒතර පුතේ මේ යාන්ත්‍ර විද්‍යාව මුලින් එන යුනිට් එක ආවරණය කරනවා මේ සමගම පැරලල් සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 10 ඉඳන් පුතේ රාත්‍රී 8 ඉඳන් රාත්‍රී 10:00 වගේ වෙනකන් ලයිව් සෙෂන් එකක් විදිහට. ඒතකොට ඒක ලයිව් ක්ලාස් එකක් විතරයි. හරි ඔන්ලයින් ලයිව් ක්ලාස් එකක් විදිහට පුතේ පැවැත්වෙනවා. අපි ඒක යාන්ත්‍ර විද්‍යාවේ සිට විෂය නිර්දේශ ඉස්සරහට අරගෙන යනවා. ඒතකොට ඉතා මාස 3.5ක් 4ක් වගේ කාල සීමාවක් තුල මෙන්න මේ ක්ලාස් එක හරහා අපි අග යුනිට් සියල්ල අවසන් කරනවා. පුතේ මේ ක්ලාස් එක හරහා මුල් යුනිට් එක ආවරණය කිරීම සිදු වෙනවා. ඒතර මුළු විෂය නිර්දේශයම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඔබට බිඳුවේ ඉඳන් අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ඒතර මේ ප්‍රධාන වශයෙන් මේ ફોකස් වෙන්නේ ප්‍රශ්න බේස් වැඩසටහනක් විදියට. තියරි නෝට් පොත්වල ලියලා ඉඳලා ඔබ කොහොමද දැන් මේ එක්ස්පීරියන්ස් උඹට තියෙනවා. ඔබට අවශ්‍ය වෙන්නේ ඊට එහා ගිය දැනුමක් ඒ සම්බන්ධව. අන්න ඒකට ගැලපෙන විදිහේ වැඩසටහනක් තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක තුළ ක්‍රියාත්මක වෙන්නේ. මම දැන් හිතන උඹට පැහැදිලි ඔබට මේකට ජොයින් වුණොත් කොහොමද වැඩි ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කියලා. පුතේ පටන් ගනිද්දී මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ සතියේ දවස් 2 වුණාට පේපර් ක්ලාස් ඇතැරලා පුතේ හරි පේපර් ක්ලාස් එක වෙනම යනවා සිකුරාදා මම ඔයගොල්ලෝ කිව්වා ඒක වෙනම දවසක් සතියට පැය 9ක් යන ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එකේ විස්තර ඊට කලින් වීඩියෝ එක බලන්න. මේක බලලා ඒක අවශ්‍ය ළමයි කර වීඩියෝ එක බලන්න. එතකොට ඔයගොල්ලන්ට සමස්ත ප්‍රෝග්‍රෑම් එකේ අයිඩියා එකක් එනවා. ඒතර මේකෙදි වෙන්නේ අර බිඳුවේ ඉඳන් ඔබ බිල්ඩ් අප් කරන වැඩේ. හරි මේක දවසකින් කරන්න පුළුවන්ද කියලා අහන්න එපා. මේක මාසකින් කරන්න පුළුවන්ද කියලා අහන්න එපා. මාස දෙකකින් කරන්න පුළුවන්ද කියලා අහන්න එපා. මේක එහාට ගිය ප්‍රෝග්‍රෑම් එකක්. හරි මේක ලස්සනට ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන. මොකද ඔබ අද මම අද ඔබට කියලා දෙන යුනිට් එක පුතේ ඔබ ඒක තේරුම් ගන්න ඕන. ඔබ ඒකේ ගණන් ටික තනියම හදන්න ඕන. මම හදපු ගණන් ටික ආයි තනියම හදන්න ඕන. සහ ඊට පස්සේ ඒකේ ෂෝට් නෝට් එක ගහන්න ඕන. ඒ ෂෝට් නෝට් එක සතිපතා බලන්න ඕන.
අන්න එහෙම කරද්දි තමයි අර මං කිව්වේ MCQ 47 48 ගහන ළමයි මේ සැරේ නිර්මාණය වුණා වගේම මොනතරම් අමාරු පේපර් එකක් ආවත් 20 27 එක්සෑම් එකෙත් නිර්මාණය වෙන්නේ. ඒක නිසා මේක මැජික් නෙමෙයි. මේකේ තියෙන්නේ අපරිමිත උත්සාහයක අවසාන ප්‍රතිඵලය. ඒක මගේ සහ උඹලගේ කියන අපි දෙකල්ල එකතු වෙලා මං අර කිව්ව විනය තියාගෙන හරි විනය තියාගෙන ගුරුවරයා ගැන විශ්වාසය තියාගෙන මහන්සි වුණොත් උඹට වැඩේ කරන්න පුළුවන්. හරි බං. ඉතින් මේක අපි ලස්සනට එකතු වෙලා කරමු. මම දන්නෝ මේ වෙද්දි එක්සෑම් ඉවර කරලා ඉන්න උඹලා මේ සිද්ධියට මොරල් වෙලා ඉන්නේ. මේකේ අවශ්‍යතාවක් උඹට සැරටම දැනෙනවා. ඒක නිසා අනිවාර්යෙන් හැමෝම මේකට මහන්සි වෙන්න පුතේ. හරි මේකට මහන්සි වෙන්න. මේ අවුරුද්දත් තමන්ගේ ඉතුරු ජීවත් වෙන කාලය පුරාවටම කරන හොඳම ඉන්වෙස්ට්මන්ට් එක කරන්න. හොඳම ඉන්වෙස්ට්මන්ට් එක කරන්න ඕන තමන්ගේ බෙස්ට්ම කැපැසිටි එක දාලා. ඉතින් ඒ හොඳම ඉන්වෙස්ට්මන්ට් එක තමන්ගේ බෙස්ට්ම කැපැසිටි එක දාලා කරන්න ඔබ සූදානම් නම් සැප්තැම්බර් මුල ඉඳන් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙන්න. ජොයින් වුණොත් ඔබට පුළුවන් මේ කියන වැඩ ටික ඔබ කරලා ඉවර කරගත්තත් ලස්සනට හරි 27 එක්සෑම් පේපර් එකත් ලේසි වුණත් අමාරු වුණත් ඔබට දෙකම සමානව උත්තර ලියන්න පුළුවන් විදිහ ළමයෙක්ව නිර්මාණය කරන වැඩේ අපි එකතු වෙලා කරමු. හරි එහෙනම් කට්ටියම තේරුවන් සරණයි. හරි ක්ලාස් එකෙන් හම්බෙමු පුතේ.